ෂා මේ පැත්ත හරිම ලස්සනයි නේද අම්මේ? චූටි වෙල්ලස්ස කොහොමත් හරිම ලස්සනයිනේ. අක්කේ මොකක්ද අර පිළිමේ? අයියෝ නංගි, ඔයා ඒකවත් දන්නේ නැද්ද? මේ අපේ ජාතික වීරයෙක්ගේ පිළිමයක්. තාත්තේ පොඩ්ඩක් ඉස්සරහින් කාර් එක නතර කරන්නකෝ. කියලා දෙන්නකො මේ ජාතික වීරයා ගැන. මේ තමයි පුතේ හිටිහාමි රටේරාල කියන ජාතික වීරයා. මෙයා තමයි වෙල්ලස්සේ සටනේදී ඒ කාලේ බදුල්ලේ හිටපු විල්සන් කියන උපේජන්තවරයා හීයකින් විතලා මරලා දැම්මේ. එයා සිහි වෙන්න හදපු පිළිරුවක් තමයි මේ තියෙන්නේ. පස්සේ කාලෙක ඉංග්‍රීසීන් මේ පැත්ත අල්ලාගත්තට පස්සේ මේ උපේජන්තවරයා සිහි කරන්න අර පැත්තේ ස්මාරකයක් හදලා තියෙනවා. අපිට යනින් ගමන් ඒකත් බලන්න පුළුවන්. ෂා ලොකු වෙල්ලායක්. ඒකනේ නැතුව මෙහෙට වෙල්ලස්ස කියන්නේ. එහෙමද? ඇයි ඔයා දන්නේ නැද්ද? නෑනේ. අම්මී ඇයි මෙහෙට වෙල්ලස්ස කියන්නේ? චූටි මෙහි වෙල්ලක්ෂයක්ම තිබුණානේ. ඒකනේ මෙහෙට වෙල්ලස්ස කියන්නේ. තාත්තගෙන් අහගන්නකො තවත් විස්තර ටිකක්. වෙල්ලස්ස කියලා කියන්නේ වෙල්ලස්සයක් තිබුණ නිසාමයි පුතේ. ලස්සන විල්යායවල් වැව්වමුණු දළදා හාමුදුරුව වැඩ සිටිය කොටසර වගේ වෙහෙර විහාරස්ථාන මේ ප්‍රදේශය පුරාම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වෙල්ලස්සේ සටනේදී ජීවිත පූජා කරපු බූටාවේ රටේරාල, කොහුකුඹුරේ රටේරාල, නාපේ රේවත හාමුදුරුවෝ වැනි ජාතික වීරයන්ගේ ස්මාරක මේ වෙල්ලස්සේ අභිමානය හරිම ලස්සනට අපිට කියලා දෙනවා. ඔයාලත් ඉස්කෝලේ ගිහිල්ලා ඔයාලගේ යාළුවන්ට කියන්න අම්මලා තාත්තලා වැඩිහිටියෝ ගුරුවරුත් එක්ක මේ ප්‍රදේශය බලන්න එන්න කියලා. මේ තමයි අපේ අතීත ශ්‍රී විභූතිය පෙන්නන ඒ එඩිතර වීරයන්ගේ ලෙයින් තෙත්තුණු ඔවුන් තවමත් හුස්ම ගන්න මේ ශ්‍රී ලංකාවේ අභිමානවත් මහ පොළොව.